ඇසෙනා නද ඇසෙනා නද ඇසෙනා වෙනනදාසමින් සුරලියෝ ඇවිදින් සුරපුරයක සිරිපිරිලා රංග දෙන මොනරුන් හඬ දෙන කොවුලන් ඇත සිත මන්මත් කරලා රඟ දෙන මොනරුන් හඬ දෙන කොවුලන් ඇත සිත මන්මත් කරලා ඇත සිත මන්මත් කරලා ඇත සිත මන්මත් කරලා වීණානාදේ මගේ වීණානාදේ මගේ වීණානාදේ නද ඇසෙනා නද ඇසෙනා නද ඇසෙනා නද ඇසෙනා ඇදුරුතුමනි ඔය අලුත් මුහුණ කවුරුන්ද? දේවයන් වහන්ස මේ මගේ අන්තේවාසික. ඇදුරුතුමනි මා මේ පවසන්නමයි සිටියේ. ඔබේ මේ මිහිරි වීණාවාදනය ගායනය ගැන. මා කුඩා කල සිටම අහනවා දකිනවා. ඒත් මට ඒ ඉමක් නැති ආසාව නැතිවෙන්නේ නෑනේ ඇදුරුතුමනි. තව තවත් මගේ සිත සුවපත් කරවනවා. සංගීතය කියන්නේ දිව්‍යමය දායාදයක්. ඒ දායාදේ නිසා මිනිසා සුවපත් වෙනවා. හිත සුවපත් වීම තරම් මේ මිහිපිට මිනිස්සෙකුට ඇති සතුටක් තවත් නැහැ කුමරිය. මේ රස කැවිලි රැගෙන යන්න. මා දෙන්නේ තාමත් සතුටින්. යහපතක්ම වේවා කුමරිය. අපගේ ගුත්තිල ඇදුරුතුමාට නම් ඇස් වහක් කට වහක් නෑ. මේ ගීත රසය කංකලු නාදය අපේ රජුට මිහිරක් නෙවෑ. මටද ඒ උසා දරාගත නොහැකි. ඒක නම් හැබෑව. ඇයි ඔබ මගේ දක්ෂකම අගය නොකරන්න? සමාවෙන්න ඕනෑ. ඔබත් හැබෑම දක්ෂයෙක්. අපගේ ගුත්තිල ඇදුරුතුමා වගේ සංගීත ශාස්ත්‍රයේ හරියට ඉගෙන ගත්තොත් ආයෙ වර්ධින්නේ නැහැ. නවතින්නේ රාජමාලිගාවේ ඇදුරුතුමා වෙලා තමා ඕක. චක්කු චක්කු චුම් චක්කු 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 චුම් චක්කු චක්කු දිනක දා. දක්ෂකමත් එක්ක තිබිය යුතු ගුණාංග මොනවාද? දක්ෂකමත් එක්ක තිබිය යුතු මිනිසාගේ ගුණාංගය තමයි මනුස්සකම. කොපමණ දක්ෂයෙක් වුණත් මනුස්සකම නැත්තම් ඔහු පිරිහෙනවා. මනුස්සකම. ඒක මට තිබේද කියා මා කෙසේද දැනගන්නේ? ඒ දැනගන්නට හැකි වෙන්නේ ඔබටම තමයි මූසිල. ඔබ ඔබගේ හදවතට කතා කරන්න. එවිට ඔබට වැටහේවි. ඇදුරුතුමා මට ඒක වටහා ගන්නට අපහසුයි. මූසිල මනුෂ්‍යාත්මයක් ලබන්න අපි මහා පින් කරලා තියෙන්න ඕනේ. එහෙමයි. අපි පින්වන්තයෝ. ඔව්. අපි පින්වන්තයෝ. ඒ දක්ෂකමත් එක්ක පින තිබුණොත් තමයි ඒ දක්ෂකමේ ප්‍රතිඵල නිවැරදිවම අපට ලබා ගන්න පුළුවන් වෙන්නේ. හරියට නෙළුම් මල වගේ. නෙළුම් මල පිපෙන්නේ මඩේ. නෙලා ගත්තොත් පූජා කරන්න පුළුවන්. සරසන්නත් පුළුවන්. හැබැයි ඒ මල කොයි මොහොතේ හරි පර වෙලා යනවා. ඒක තමයි සත්‍ය ස්වභාවය. ඒ යථාර්ථයයි අපි තේරුම් ගත යුත්තේ මූසිල. ඇදුරුතුමා පවසන සමහර වදන් වලට මගේ හිස විකාර වෙනවා. ඒ නිසා සුදුසු දේ පමණක් පවසන්න. නැත්තම් මං උම්මත්තකෙක් වෙයි.
අවසරයි අවසරයි. මෙන්න අපේ මිත්‍රය ඇවිල්ලා. මූසිල. අවසර මූසිල අපි කතා වුණා උඹ ගැන. කෙසේද තොරතුරු? මෙදා පාර අපිට වීණා වාදනයක රස විඳින්න හැකි වෙයිද? එහෙමයි. හැබැයිටම කෙසේද ගුත්තිල ඇදුරුතුමා? හොඳට උගන්වනවද? උගන්නනවද? උගන්නන්නේ නැහැ. සමහර දේවල් උත්තිල දන්නේ නැහැ. ගුත්තිල දන්නේ නැහැ. එහෙනම් දැන් මූසිල ගුත්තිලගේ ගුරු වෙලා දැනගන්නවා. මම දක්ෂෙක්. මට අවශ්‍ය වුණේ නුඹලා ඔය කියන විස්මිත රාගතාලය කුමක්ද කියලා දැනගන්න. එහෙමද? දැන් ඒක දැනගත්තද? දැනගත්තා. ගුත්තිල කවුද? මා විසින්ම ඉගෙනගත්ත වීණා වාදනය කෙසේද කියලා බලන්නකො. එහෙනම් අපි හවහට වීණා වාදනයක රස විඳිමු. හවහට මම ගුත්තිලගේ වීණාවත් අරගෙන මෙන්නම්කෝ. හොඳ මට පේන විදිහට නම් මේ මුළු බර්ණැසම ඉන්න ජනී ජනයාව වීණා වාදනයෙන් කුල්මත් කරයි වගේ. මොනවද ඔබලා මේ පවසන්නේ? මා මේ පැමිණියේ නුඹලා මට පැවසූ නිසායි. හරි මාගේ. ඔබ ගුත්තිලගෙන් හොඳට සිල්ප හදාරලා තියෙනවා. මට ගුරෙක් නෑ.